අනේ යා මට ඇනිවර්සරි gift එකක් ගෙනල්ලා. අදේ එක හදන්න තමයි යන්නේ නේද? මේක මොකද්ද? ඒක ඇනිවර්සරි එකට. අනේ යා මට ඇනිවර්සරි gift එකක් ගෙනල්ලා. මේකත් ආරොස් බ්‍රෑන්ඩ් එකේ. මම හිතුවා මේක විතරයි ගෙනාවා කියලා. ඔකට වලින් අදලා තිබුණේ ඒකයි මං හිතුවා. මේ කාලවල ඉස්සෙල්ලා. මේක ලස්සනයි මේ gift එකකට මරු තමයි. මේක මම දන්නේ මේ බ්‍රෑන්ඩ් එක කියලා. මම ඒක එච්චර බැලුවේ නෑ. මේක මෙතනින් ප්‍රෙස් කරලා ඕපන් කරන්න දෙන්නේ. අර මම පිටුපස්ස නිකන් අර අමුතු එකක් හින්දා මං ගෙනාන්නේ. අනික චොකෝ බටර් වලින්. කොහෙන්ද කොහොමද ප්‍රෙස් කරන්නේ? මෙන්න මෙතනින් ප්‍රෙස් කරලා කඩන්න. මේක ෂෝක් හැබැයි. හොඳයි මේ පැකේජින් එක. ඒක පොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මෙන්න මෙහෙම තියෙන්නේ. ඒකේ තියෙනවා 10 sticks තියෙනවා කියලා බලමු කඩලා. අමෝල් තව සීල් කරලා නේ. මොකොත් හෙලවෙන්නේ ගෑවෙන්නේ නැති වෙන තියෙන්නේ. හොඳයි නේද ඒක? ලස්සනයි නේ. ස්ටික් එකක්. මේකත් ඒ බ්‍රෑන්ඩ් එකේද? ඔව් ඒකත් ආනොස් වගේ. කාලා බලමු චීස්. පැණිරස ගානට. මේක මෙන්න. ඒක යුනික් ටේස්ට් එකක් තියෙනවා. නේ. මරු ඒ කියන්නේ හොඳට කොකෝ බටර්. නියම ටේස්ට් එක චොක්ලට් රස. අර සාමාන්‍ය චොක්ලට් කඩේ ගෑල්. ඔව් ගෑල් ළමයිට වචන ඇති වෙනවනේ චොක්ලට් කඩේ. මම හිතුවා ඒක අතරම බිස්කට් ඇති කියලා මම හිතනවා හපන්නේ තනිකර මේ චොක්ලට් තියෙනවා. අකමරු. thank you. කන්නමරු. ඔෆිස් ගෙනියන්න හරි gift එකක් දෙන්න හරි. බඩි පොඩි පොඩි ගින්නක් කවපලේට මේක මරු.